ආයිබෝවන් මගේ යාළුවෝ ඔයගොල්ලෝ ඔක්කොටම ඔන්න මම ඔයාලා හුඟක් ආදරෙන් පිළිගන්නවා මගේ නාරි YouTube channel එකට. ඉතින් මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. ඔයගොල්ලන්ට හුඟක් ආදරෙන් ආරාධනා කරනවා එකතු වෙන්න කියලා මේ වීඩියෝ එක ඉවර වෙනකම්. මේ වීඩියෝ එකෙන් මම ඔබට ගේන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල ගුරු මාරුවක් සිද්ධ වුණා. ඒ ගුරු මාරුව කොහොමද කියලා කතා කරන්න යන්නේ සිංහල අග්නි හිමි ඔබට. ඉතින් සිංහල අග්නි හිමි ඔබ මදක් නැවතිලා මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියලා හුඟක් ආත්මන් ඉල්ලා සිටිනවා. ඉතින් 10කට පස්සේ තමයි ඔන්න ඔක්තෝබර් මාසේ 18 වෙනිදා සෙනසුරාදා උදේ 7:47ට ගුරු ග්‍රහයා නැවතත් එයාගේ උච්ච භාවය වන කටක රාශියට එන්නේ. මේ විදිහට කටක රාශියට එන ගුරු ග්‍රහයා කටකයෙන් මිථුනයටත් මිථුනයෙන් නැවත කටකයටත් කටකයෙන් සිංහයටත් සිංහයෙන් නැවත කටකයටත් වක්‍ර සහ නියුත්‍ර වෙමින් 2027 ජූනි මාසයේ 26 වෙනිදා සෙනසුරාදා පාන්දර 5:17 වෙනකන් සිංහ රාශිගතව ඍජු ගමනක් ගන්නවා. එතකන් කටක රැසෙහි තමයි ඔන්න ගුරු ග්‍රහයා ගමන් කරන්නේ. ඉතින් මගේ ආදරණීය යාළුවෝ අපි බලමු ඔයගොල්ලෝ අපි පොදුවේ බලමු මම සිංහල අග්නිය ගැන තමයි අද කතා කරන්නේ. නමුත් අපි පොදුවේ පොඩ්ඩක් කතා කරමු කොහොමද මේ ගුරු මාරුව ඔයගොල්ලන්ට බලපාන්නේ කියලා. ඒ අනුව ගුරු මාරුවේදී ඔයගොල්ලන්ගේ උප්පත්ති කේන්ද්‍රය කියන්නේ හඳහනේ ගුරු ග්‍රහයා බලවත් යෙදෙන දැනට ගුරු ග්‍රහයාට අයත් මහා දශා අතුරු දශා ලබා තියෙන ජන්මීන්ට කේන්දරයේ ගුරු ලග්නයෙන් හෝ සඳුගෙන් ගුරුට සුබඵල දෙන භාවයක් වන දෙවෙනි භාවය, පස්වෙනි භාවය, 7, 9, 11 යන භාවයක ගමන් කරනවා නම් සුබඵලත් ඒ වගේම දෙතනින්ම සුබඵල දෙන භාවයක ගමන් කරනවා නම් බොහෝ සුබඵලත් ඔන්න ඔයගොල්ලන්ට හිමි වෙනවා. කේන්දරයක මගේ දන්නේ නැති යාළුවන්ට කියන්නේ කේන්දරයක භාවයක් කියලා කියන්නේ යාළුවනේ. කේන්දරයක කොටු තියෙනවානේ. ඔන්න කොටුවකට තමයි අපි කේන්දරයේ භාවය කියලා කියන්නේ. ඉතින් ඔය කේන්දරයේ භාවය කියන්නේ 2, 5, 7, 9, 11 කියන්නේ ඔයගොල්ලෝ පළවෙනි කොටුවේ ඉඳලා වම් අත පැත්තට තමයි 1, 2, 3, 4 කියලා ගණන් කරන්න ඕනි. අන්න එතකොට දෙවෙනි කොටුවේ, පස්වෙනි කොටුවේ, 7 වෙනි කොටුවේ, 9 සහ 11 වෙනි කොටුවේ ඔයගොල්ලන්ගේ ගුරු ග්‍රහයා ගමන් කරනවා නම් සුබඵල දෙනවා කියලා තමයි ඔන්න ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. ඉතින් මගේ යාළුවන්ට ඒ වගේම කියන්න ඕනි මේ සුබඵල දෙන විදිහේනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ කේන්දරේ ගුරු ග්‍රහයා දුර්වල වෙලා පාප පීඩිත වෙලා 22 වන දීර්ඝානාධිපති වෙලා 64 වෙනි නවංශකාධිපති වෙලා කාගේ හරි ජන්මියෙක්ගේ හෝ ජන්ම ලග්නයේ හෝ සඳුගෙන් ගුරු ග්‍රහයා අසුබ ඵල ගෙන දෙනවා. 1, 3, 4, 6, 8, 10, 12 කියන භාවයන් වල ගමන් කරනවා නම් ඔන්න ගුරු ග්‍රහයාගෙන් අසුබ ඵල තමයි යාළුවනේ ඔයගොල්ලන්ට මේ ගුරු මාරුවෙන් ලැබෙන්නේ. මේ ලග්න අතර සඳු යන දෙතනින්ම ලග්නය, ඒ කියන්නේ ලග්නයයි සඳු, කියන්නේ චන්ද්‍රයයි යන දෙතනින්ම ගුරුට අශුභ ඵල දෙන යටකී භාවවල ගමන් ගන්නේ නම් බොහෝ අශුභ ඵලගෙන දෙනවා කියලා තමයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. ඉතින් අපි බලමු සුබ ඵල කියන්නේ ඔයාලගේ කේන්ද්‍රයේ සුබව ගුරු පිහිටනවා නම් ඔන්න කොහොමද ගුරු ඔයගොල්ලන්ට සුබ ඵල දෙන්නේ කියලා. කටකයේ ගෝචර වන උච්ච ගුරු නිරෝගී භව, ධනලාභ, පුත්‍රලාභ කියන්නේ දරු සම්පත් ලබා දෙනවා. එතකොට යහපත් විවාහයක් කරලා දෙනවා. විවාහයක් ප්‍රමාදව ඉන්නවා නම් ඔබේ ලග්නයේ ඔබට ගුරු සුබව පිහිටලා තියෙනවා නම් ඔබට විවාහයක් කරගන්නත් මේ කාලේ අවස්ථාව සැලසෙනවා. ඉගෙන ගන්න දරුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. ඒ වගේම තමයි අපි ඊළඟට බලමු ඔයාලගේ කේන්දරේ ගුරු ග්‍රහයා දුර්වලව තියෙනවා නම් ඒ ජන්මීන්ට ගෙන දෙන අසුබ ඵල මොනවද කියලා. ඒ කියන්නේ දැන් මම ඉස්සෙල්ලා සඳහන් කරපු දේවල් පිළිබඳව
අර ගුරු කටකේ ඉන්න කාලෙදී යාළුවනේ අසුබ ඵල තමයි ඔයගොල්ලන්ට එතකොට ලැබෙන්නේ. ධනලාභ අතින් අසුබ වෙන්න පුළුවනි. නිරෝගීකමින් අසුබව හිටලා ඔයගොල්ලන්ට ලෙඩ දුක් කරදර ඇති වෙන්න පුළුවනි. ඒ වගේ කරදර ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ උප්පත්ති කේන්ද්‍රය අනුව පරීක්ෂා කරගන්න ඕනි දෙයක්. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක මම ඔයගොල්ලන්ට ගේන්නේ සිංහ ලග්නයට මේ ගුරු මාරුව කොහොමද බලපාන්නේ කියලා. ඉතින් මගේ වීඩියෝ එක ටිකක් දිග වෙන නිසා මම ගුරු මාරුව ගැන මෙතනින් නවත්තලා එහෙනම් මම ඔයගොල්ලන්ට දැන් එක බෙදා ගන්නම්. ඔයගොල්ලන්ගේ ලග්නය සිංහ ලග්නය. එහෙනම් ඔයගොල්ලන්ට කොහොමද මේ ගුරු මාරුව බලපාන්නේ කියලා. ඉතින් සිංහ ලග්නයෙන් හිමි ඔබට ගුරු කියන්නේ මිත්‍ර ග්‍රහයෙක්. එතකොට ඔයගොල්ලන්ට ගුරු සිංහ ලග්නයෙන් හිමි ඔයගොල්ලන්ට ගුරු කියලා කියන්නේ සුබ ඵල ලබා දෙන අර්ථ යෝගකාරක ග්‍රහයෙක්. ඒ අනුව මේ ගුරු ඔයගොල්ලන්ගේ උප්පත්ති කේන්දරේ 12 වෙනි භාවයේ තමා කටකේ උච්ච වෙලා සඳු සමග යෝග වුණොත් ඔයගොල්ලන්ට සරල නම් විපරිත රාජයෝගී උදා කරමින් ගමන් කරන කාලයක් තමයි සරල කියන විපරිත රාජයෝගය ළමයි යාළුවනේ 6, 8, 12 කියන භාවයන් මුල් කරගෙන තමයි ඇති වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දැනට ගුරු ග්‍රහයාට අයත් වෙච්ච මහා දශාවක් හෝ අතුරු දශාවක් ගෙවනවා නම් යාළුවනේ අනපේක්ෂිත ධනලාභ, එතකොට ද්‍රව්‍ය ලාභ ලබා දෙන සුබ ගෝචරයක් තමයි ඔයගොල්ලන්ට ලැබෙන්නේ. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති යාළුවනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගුරු ග්‍රහයාගේ මහා දශාවක් හරි අතුරු දශාවක් හරි ලබනවා නම් ඔයගොල්ලන්ට ධනලාභ ලැබෙන්න පුළුවනි. එතකොට ඔයගොල්ලෝ සරල නම් විපරිත රාජයෝගයේ යෙදී ඇති සිංහ ලග්න හිමියන්ට අන්තිම කැමැති පත්‍රයක් මගින් ධනය වටිනා නිවාස රන් භාණ්ඩ හිමි කර ගැනීමේ වාසනාවක් උදා වෙනවා. ඒ වගේම ජීවත් වීමට අවශ්‍ය මිල මුදල් අතමිට ගැවසෙන විදේශ ගමන ඇතිවන කාලයකුත් වෙනවා මේක. මේ විදිහට 12 වෙනි කටකේ ගෝචර වෙන ගුරු ජන්මයා සඳුගෙන්ද සුබඵල දෙන භාවයක ගමන් ගන්නේ නම් සුබඵල මීටත් වඩා ඔයගොල්ලන්ට වැඩියෙන් ලැබෙනවා. එතකොට ඒකේ සුබඵලනේ ඊට පස්සේ මීට ප්‍රතිවිරුද්ධ විදිහට ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ උප්පත්ති කේන්ද්‍රයේ යාළුවනේ ගුරු ග්‍රහයා නීච වෙලා හරි පාප පීඩිතව දුර්වල හිටියොත් ගෝචර ගුරු ජන්ම සඳුගෙන් ගුරුට අශුභ ඵල දෙන 1, 3, 4, 6, 8, 10, 12 කියන භාවයක ගෝචරව ගමන් කරනවා නම් කියන්නේ ඒ භාවයන් වල මේ දවස්වල ගුරු ඉන්නවා නම් එවන් ග්‍රහ ගමනක් තියෙන සිංහ ලග්න හිමියෙක් නම් ඔබට ඔන්න පුත්‍රහානි, අධ්‍යාපන කටයුතු අසාර්ථක වීම, විභාග අසමත් වීම, ධනයේ දේපල අහිමි වීම, හෘදයාබාධ ඇතිවීම වැනි අශුභ ඵල විපාක ලැබෙන්නට පුළුවනි. ඉතින් මගේ යාළුවනේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ උපන් ජන්ම කේන්ද්‍රය අරගෙන පොඩ්ඩක් බලන්න ඔයගොල්ලන්ගේ කේන්දරේ ඔයගොල්ලෝ සිංහ නම් ඔයගොල්ලන්ගේ කේන්දරේ ගුරු ග්‍රහයා ඉන්නේ අර මං කිව්වා වගේ ඔයාලගේ හඳහනේ කොටුවල වම් පැත්තේ ඉඳන් 1, 2 කියලා ගණන් කරන් ඇවිල්ලා සුබ ඵල දෙන 6, 8, 12 කොටුවේද එහෙම නැත්නම් අශුභ ඵල දෙන 1, 3, 4, 6, 8, 10 කියන කොටුවල ඉන්නවා නම් පොඩ්ඩක් පරිස්සමින් යාළුවනේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ හඳහන් පරීක්ෂා කරන කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් බලලා ඔබට යම් කිසි අපලයක් තියෙනවා නම් ඒවට පිළියම් යොදා ගන්න එක ඉතින් හොඳයි. තව දෙයක් කියන්න තියෙනවා යාළුවනේ ඔයගොල්ලන්ගේ උපන් කේන්දරේ ගුරු ග්‍රහය දුර්වල පිහිටලා තියෙනවා නම් ඒ කියන්නේ පාප පීඩිත වෙලා තියෙනවා නම් යාළුවනේ දැනට ගුරු ග්‍රහයට අයත් යම් කිසි අතුරු දශාවක මහා දශාවක නම් ඔයගොල්ලෝ දැන් මේ ගත කරමින් ඉන්නේ. මේ ගුරු ග්‍රහයා කටකයේ වක්‍ර වෙන කාල සීමාවලදී බ්‍රහස්පතින්දා
ගුරු හෝරාවේදීත් අනිත් දවස්වල යාළුවනේ ගුරු හෝරාවලදීත් සුබ කටයුතු වල යෙදීම ටිකක් මග ඇරියොත් හොඳයි. ඒ වගේම තමා ගුරු අපලයක් තියෙනවා නම් යාළුවනේ ඔයගොල්ලන්ට කහමල්, කොඩි, ගිතෙල්, පහන්, සුවඳ දුම් බුදුන්ට පුදලා දෙවියන්ට පින් දීලා සිල්වත් අයට දාන මහාන දීලා ඔබේ අපලවලට පිහිටක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න සිංහ ලග්න හිමියන්ට තමයි මේ ගුරු යෝගය බලපාන්නේ. ඉතින් අනිත් ලග්න වලටත් කොහොමද බලපාන්නේ කියලා මම නුදුරේම වීඩියෝ එකකින් අරගෙන එන්නම් යාළුවනේ. ඉතින් මතක් කරලා මගේ channel එක subscribe කරන්න කියලා